Hi lamai, welcome to back my YouTube channel. Hi lamai, ඉතින් කොහමද? අද නම් මම පොඩි ගමනක් යන්න ලෑස්ති වෙන්න හදන්නේ. පොඩි ගමනක් කිව්වට ඇත්තටම මොකද මේ ළඟ කරන මේ ටිකක් දුර ගමනක් තමයි යන්නේ. අපේ මාමලෑ ගෙදර. ඒ කියන්නේ කෑගල්ලේ. එහෙ දානයක් තියෙනවා, ජීව දානයක්. ඉතින් ඒකට අපිත් යන්න තමයි හදන්නේ. මමයි අම්මයි දෙන්නා. දිගටම එකතු වෙලා ඉන්න. අපි බලමු කොහොමද අපි හෙට ගිහිල්ලා දාන කටයුතු කරගන්නේ කියලා. දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් උදෙන්ම ලෑස්ති වෙලා අම්මයි මායි දෙන්නම පාරට ගියා. බස් එකේ එනකන් අපි යන්න ඕනේ කොළඹ බස් එකක. ඉතින් බස් එකක් එනකන් බස් හෝල්ට් ඉඳලා බස් එකේ නැගලා දැන් අපි යන ගමන් ඉන්නේ. පැය 3:00කට වැඩිමයි හිතේ අපි ගියා යන්න. තව බස් දෙකක යන්නත් උනා. ඉතින් බස් වල වීඩියෝස් නම් ගොඩක් ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි ඕන හන්දියෙන් බැහැලා එතන ඉඳලා 3-wheeler එකක් අරන් තමයි මාමලෑගේ දෙට යනකම් යන්න ඕනේ. ඒ පැත්ත හරි නිස්කලංකයි. අර අපි ගොඩක් වාහන සද්ද ඇහෙන එහෙම පරිසරයක ඉඳලා එකපාරටම අර ඒ වගේ දිහාවකට ගියාම ඒක අර ගොඩක් අපිට දැනෙනවා. ඒ පැත්ත අර හරි ලස්සනයි. ගොඩක් ගස් කොළන් වලින් පිරුණු හරි ලස්සන තැනක්. ඉතින් ඒ වගේ පළාතකට ගියපුවාම අර ඒ නිදහස කියන එක ගොඩාක් දැනෙනවා. ඒක කියාගන්න තේරෙන්නේ නැති හරි අමුතු මේ ලස්සන හැඟීමක්. අපි මාමලෑ ගෙදර ආවේ බණ දවසේ උදේ. අපි එනකොටත් ඔක්කොම හදලා කරලා තමයි තිබ්බේ. අපිට තිබ්බේ ගිහිල්ලා කාලා වොෂ් දාගෙන ඊට පස්සේ බණ අහන්න ලෑස්ති වෙන්න විතරයි. අපි දානෙට අරන් ගියපෙව්වත් මාමලාට දීලා අපිත් වොෂ් එකක් දාගෙන එහෙම ඊගාවට බණ අහන්න ලෑස්ති වුණා. ඉතින් අපිත් ඇඳුමක් දාගෙන එහෙම බණ අහන්න මාමලෑ ගෙදර හිටියා. මම නම් හිටියේ එළියේ, ඇතුළට ගියේ නෑ. එළියට වෙලා බණ ඇහුවා. හැබැයි ඇතුළට ගියේ නෑ. ඉතින් බණට ඇවිල්ලා හිටියේ අපේ පවුලේමයි. ඉතින් ඒ අයට කෑම හදලා තිබ්බා. ඒවා ඔක්කොම අපි යනකොට නම් ඔක්කොම හැමදේම කරලා තිබ්බ. ඉතින් රෑ වෙලා ගොඩක් අය හිටියා. එතන මේ උයන්න කරන්න ගොඩක් අහල පහල නැන්දිලා කට්ටිය එහෙම හිටියා. ඉතින් මේ පහුවදා උදේ අද තියෙන්නේ දානේ. ඉතින් දැන් නැගිටලා එහෙම ලෑස්ති වෙලා ඉන්නේ පල්ලෙහාට බහින්න ඕන. ඔය පල්ලෙහෙන් පේන්නේ අපේ මාමලෑගේ ගෙදර. ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන දැන් මේ මාමලෑගේ ගෙදරට යන්න හදන්නේ. දානේ පටන් ගන්නවා කිව්වා උදේම. ඉතින් උදේම පන්සලට දානේ අරගෙන ගියා. දැන් දවල් දානේ තමයි ගෙදර තියන්නේ. දානේ කටයුතු වල ලොකුවට වීඩියෝස් මොකුත් ගන්න බැරි වුණා. අපි දුන්නේ ජීව දානයක් මාමගේ අම්මා වෙනුවෙන්. ඉතින් ආපු හාමුදුරුවන්ට පිරිකර හැමදේම පූජා කරලා ඒ කට්ටියට දානි පූජා කරලා ඒ කටයුතු ඒ විදිහට හරිම ලස්සනට පිළිවෙලට වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි එදා ජීව දානේ කටයුතු සිද්ධ වුණේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට ඔයාලා හම්බ වෙන්නම්. subscribe කරන්න, වීඩියෝ එක හොඳ නම් like කරන්න.